ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න. මම මේ ලෑස්ති වෙලා ඉන්නේ ඉස්කෝලේ යන්න තමයි. මම බැද්දෙක් වගේ ටීචර් කිව්වා හෙට පරිසරයේ කොළ ඇඳගෙන ඉන්න කියලා. අයි මම මේ කොළ ඇඳ ගත්තේ. අනේ ළමයෝ ටීචර් කිව්වා ඔය විදියට අඳින්න කියලා නෙමෙයි. එහෙනම් අම්මේ මොන විදියටද? පරිසරයේ තියෙන කොළ වර්ග පොතේ ඇඳගෙන ඉන්න කියලා ළමයෝ කියලා තියෙන්නේ. ඇඳගන්න කියන නිසාද මම මේ විදිය ඇඳගත්තේ. අනේ මන් දන්නේ මේ ළමයාගේ වැඩ නිසා මගේ මොලෙත් අවුල් වෙනවා. හරි දැන් ඔය කොළ ටික ගලවලා ඉස්කෝලේ යන්න හැදෙන්න ඉක්මනට. වහිනවා මේ වැස්ස කවදා නතර වෙයිද මන් දන්නේ. මේ වැස්ස කරපු හරියක් ගස් කොළන් කඩාගෙන වැටිලා මිනිස් ජීවිත කීයක් විනාශ වුණාද? ඒ හින්දා මගේ ගම්මිරිස් වැල් ටිකක් ඉවරුණානේ. අනේ වැහි බලාකුළු දෙවියනේ මේ දිහා අනුකම්පාවෙන් බලන්න. අපරාධේ මගේ ගම්මිරිස් වැල් ටික. අර එන්නේ කවිතුවා නේද? ඕකගෙන් අඳ මට මේ ගානක් කඩා ගන්න ඕන. වරෙන්කෝ. අඩේ පවන් මොනවද කරන්නේ? බලපංකෝ බං මගේ බුලත් වැල් ටික කඩාගෙන වැටලානේ මම මේ බුලත් කඩනවා. ආලගේ 100 බුලත් පිට කනවා නේද? හැබැයි මට රුපියල් 100ක් දුන්නොත් මේ බුලත් ටික දෙනවා. මේ බුලත් ටික අරන් ගියොත් 100ට සතුටුයිද? මේ රුපියල් 100 ඔය බුලත් ටික මට දෙන්නකෝ. මල්ලි අපි දෙන්න තේරෙමක් කරමුද? මොකක්ද අක්කි අපි කෙල්ලම තෙල්ලම ඔන්න මන් දුවනවා ඔයා අල්ලන් දෙන්න. කුසියට දෑ මට රෙන්ටවත් දෙන්න නෑනේ මෙව්. බුලත් මට මේ බුලත් නැතුව හිටියේ. දීපංගෝ එහෙනම් මට ඔය බුලත් ටික. අඩාතොමි මොකද්ද මට මේ බුලත් කියලා ගෙනත් දුන්නේ? ගම්මිරිස් කොළ නෙමෙයි. ටොටේ හිටපියක මම. මොනවදයක්ද මේ වෙලා තියෙන්නේ? මේ කොල්ලින්ද පාරේ යන්නත් නෑනේ. අම්මට සිරි මං මොන වගේද හැප්පුනේ? අනේ සීයා වැටුණා නේද? කෝ එන්ටක මම මුස්සන්ද? මේ දුවට පින් සිද්ධ වෙනවා. බලපංකෝ මේ කොල්ලා මට කරපු හරියක්. අම්මා මොකද ළමයා ඔය කෑගහන්නේ? මා ටීචර් කිව්වා කොළම ලුඟාරයට ගන්න කියලා. එතකොට අපේ මොලේ වර්ධන වෙලාලු. ඔව් පුතා ඒ විතරක් නෙමෙයි අපිට ශක්තිය ලැබෙනවා, ලස්සන වෙනවා, කොණ්ඩේ දික් වෙනවා. ටීචර් පුතාට හොඳ දෙයක් කියලා දීලා තියෙන්නේ. අම්මා මොකද ළමයෝ? අපි මේ පොතේ තියෙන කොළ ඔක්කොම ඉරලා මැන්ඩුමක් අදමු. ඉතින් මේ පොතේ තියෙන හැම දෙයක්ම මගේ මොලේ මේ වගේ ළමයෙක් නම් කොළ කන්න කිව්වට පොත්තල කොළ නෙමෙයි කන්න කිව්වේ. අම්මා මොන කොළද කන්න කිව්වේ? කොළ කියන්නේ පුතේ මුරුංග කොළ, මුකුල් කොළ, කොටු කොළ ඒ වගේ දේවල් වලටනේ. අනේ මේ වගේ මෝඩ ළමයි